තියෙන්නේ අපේ පාලම. එතකොට මේ පාලම යටින්නේ වතුර යන්න ඕනේ. එතකොට උඩ ඔක්කොම හොදගෙන ඇවිල්ලා ඕම් පාලම. වැල්ල තියෙන්නේ. ඕම් පාලම උඩින් වතුර යන්නේ මේ. තේනවද? එතකොට ඕක තමයි තත්ත්වය අපේ පැත්තට වෙලා තියෙන්නේ. ඔය වැලි තියෙන්නේ. හැබැයි වැලි කියුබ් ගන්න විකුණන්න තියනම් මරු. ඒ ඔක්කොම වතුර. ඒ කියන්නේ මේ ඔක්කොම වැලි වලින් පිරීලා තියෙන්නේ. පාලම අර ඈතින් පේන්නේ පාලම. ඒක දැන් සපත්තු පාලමක් වෙලා තියෙන්නේ. යටින් වතුර යන්නේ නැහැ ඔක්කොම උඩින් යන්නේ. එතකොට තව දෙයක් පෙන්වන්න තියෙනවා. මේ තියෙන්නේ අපේ ගෙවල් පැත්තෙන් එන මේක පොඩි ඇලක් වුණාට මේක ටිකක් ලොකු ඇලක්. වහින කාලේට ලොකු ඇලක්. මේ පැත්තෙන් එන ඇලේ තාමත් බොර වතුර එනවා. එතකොට මේ තියෙන අපේ ගෙවල් වලට උඩහට යන පාර. ඔය ටිකෙන් තමයි යන්නේ උඩහට. ඔය පැත්තේ කඳු කවදාකවත් කඳු නාය ගියේ නැහැ. නමුත් දැන් ගෙවල් ඔක්කොම පැලිලා. ලොකු කන්දක් නෙවෙයි පොඩි කන්දක්. එතකොට මේ මඩ වතුර එන්නේ අපේ පැත්තෙන්. තේරෙනවනේ? මේ ඇලෙන් මඩ වතුර එන්නේ. මඩ වතුර එනවා කියන්නේ මොකක් හරි දෙයක පෙර නිමිත. මෙතනින් එතකොට මේ පේනව නේද ඇලවල් දෙකේ වතුර වල වෙනස. මේක පෙනේ දන්න යවුවත් එක්ක ඇලවල් දෙකේ වතුර වෙනවා. මේ දකුණු අත පැත්තට වෙන්න තියෙන ට්‍රීවිල් එක පැත්තට වෙන්න තියෙන ඇලේ හොඳ වතුර එනවා. ඕකේ කලින් ආවා වතුර මෙහි උඩහන් අක්කර බර ගාන අක්කර 100කට වැඩිය නායකයෙ ටිකේ වතුර ආපු නිසා දවස් ගාණක් එක දිගට ඒ වගේම වතුර ආවේ. දැන් එහෙම ඉන්නේ නැහැ. මේ පැත්තේ නමුත් මේ ඇලේ තාමත් බොරයි. මේ ඇල. එතකොට මේ ඔක්කොම වැල්ල තියෙන්නේ. මේ ඔක්කොම වැල්ල. මේ වැල්ල තියෙන්නේ. කවදාකවත් මෙහෙම දැකලා නැහැ. අපේ තාත්තලා කියනවා ඉස්සර මේකේ කොහමද මේ ඇලේ වැල්ලක් තිබ්බේ. හොඳට වැල්ල තිබ්බා. තාත්තලා කියනවා ඉස්සර ඉඳන් වැල්ල තිබ්බා කියලා. නමුත් දැන් ඒ තත්ත්වයට ආයෙ ඇවිල්ලා තියෙනවා. සමහර විට 2500න් පස්සේ ආයෙ අනිත් පැත්තට හැරෙනවද දන්නෙත් නැහැ. ඉතින් මේක කියන්නත් දුකයි. තාමත් ඉතින් කිසිම කෙනෙක් ආවේ නැහැ බලන්න අපිට ඉන්නවද නැද්ද කියලා මේක වෙනට අයින් කරන්න. නමුත් ඉතින් අපි දැන්ට ඉන්නවා සමහර තැන්වල ගෙවල් වල නෑද ඒ ගෙවල් වල රෝම වල ඉන්නවා. නමුත් ඉතින් එනකන් ඉන්නේ නැත්නම් ඉතින් අපේ ජොබ් කරා ගන්න අපිට යන්න රෝම වලට නෑ. ඉතින් ඔය කියන්නේ ඇල සම්පූර්ණ ගොඩ වෙලා තියෙන අඩි මේ වැල්ල ඇල පාත් වෙලා තියෙන අඩි 10ක් විතර වාගේ මේ වැල්ල ගොඩ වෙලා තියෙනවා. අඩි 10ක් විතර බෑ. මෙහෙ ඔක්කොම වැල්ල. ඉස්සර මෙහෙ ගල් තිබ්බා. අරම මේවා හැමදේම තිබ්බා. අඩුම ගානේ මාළු එක්කත් නෑ මේ ඇලේ දැන්. මාළු එක්කත් නෑ ඇලේ. ඒක හිතා ගන්නකො කොහොමද අපේ ඇල ගැන. ඔක තමයි ඉතින් තත්ත්වේ. අපි බලමු ඉතින් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මේ ඔක්කොම මේ ඉස්සර මේ පැති වල යන්න බෑ. මේ පැති වල ලොකු මේ මෙතන ඔය අපේ ඉඩමක් තිබ්බා. ඔය කාදනයට ලක් වෙලා තියෙන්නේ දැන්. ඔතන උඩ ඉඩමක් තිබ්බා. ඔතන ලොකු වලක් තිබ්බා. ඒ වලවල් ඔක්කොම දැන් පිරීලා තියෙන්නේ. මේ මෙතනින් එහා කැලේ තියෙන්නේ. ඔය මේ ඔක්කොම මෙතන මේ අපේ ඉඩම තිබ්බ තැන. ඔතන ලොකු වලක් තිබ්බා. මේ ටිකේ. දැන් ඒ වලේ පේන්නවත් නැහැ. ඕක තමයි ඉතින් අපේ පැත්තට වෙලා තියෙන දේ. තව දෙයක් වෙන්න කලින් මේ පැත්ත ගැන පොඩි අවධානයක් දෙන්නත් ඕන. කවදාකවත් මෙහෙම යන්න බෑ ඉස්සර. ඕන් දැන්